දියත කියන්න නම් ඉතින් අලුත් තැනක් නෙවෙයි. ඒ වුණාට ඔයාලා මේ දවස්වල දියත පැත්තට ගියොත් ගොඩක් ලස්සන දේවල් බලා ගන්න පුළුවන්. හිතන මේ විදිහට ෆ්ලඩ් වෙලා තමයි තියෙන්නේ. වෝටර් ස්විච් එක පැත්තට වෙන ලස්සන ලොකු නෙළුම් මල් පිපිලා තියෙනවා. වතුර වැඩි මට්ටමක් තියෙන නිසා වෙනදට වැඩිය අපිට මාළුන්ව බලා ගන්න පුළුවන්. කලින් දවස්වලට වැඩිය මේ දවස්වල ගොඩක් කුරුල්ලෝ දකින්න හම්බ වෙනවා. මෙන්න මෙයා කූඩුවක් හදන්න කෝටු කරන ගමන් තමයි හිටියේ. මම මේ කුරුළු වර්ගවල නම් Google එකෙන් හොයලා තමයි දාලා තියෙන්නේ. මෙච්චර ජනාකීර්ණ බස් හෝල්ට් එකකත් මේ කුරුළුවම කූඩුවක් හදනවා. ඒක දැන් පොඩ්ඩක් අප්ඩේට් වෙලා. අපිට මේ කැලිකනන්දිව හම්බුනේත් එහෙදී. එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්ම ඉන්නවා. අනිත් එක්කෙනා ප්‍රෙග්නන්ට් නිසා අපි ආව වඩා ගන්න ගියේ නැහැ. ඔය පතර මුලාවට කෙනෙක් නම් මේ කාලේට හැඩ වෙලා ඉන්න දියත බලන්න අනිවාර්යෙන් එන්න.